ආයුබෝවන්. ඉතින් ඔයාට අන්තර්ජාලය හරහා මුදල් earn කරන්න පුළුවන් මෙතඩ්ස් 100 ගණනක් ගැන අපි වීඩියෝස් අරගෙන ඇවිත් තියෙනවා. ඒත් අපි අද ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් අපි අද කතා කරන්න තීරණය කරේ අන්තර්ජාලය හරහා වාගේ පළවෙනි ඩොලර්ස් 1000 හොයාගන්න පුළුවන් ඊටාම සරල සහ පහසු මෙතඩ්ස් 4ක් ගැන. ඉතින් ඔයාත් තාම අන්තර්ජාලය හරහා වාගේ පළවෙනි ඩොලර්ස් 100වත් earn කරලා නැත්නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාට මේ මෙතඩ්ස් 4 හරහාම මුදල් earn කරන්න කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න හෝ ඔයාට වෙනත් කිසිම ස්කිල් එකක් තියෙන්න අවශ්‍ය නැහැ. ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් මුණත් මේ මෙතඩ් 4 try කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී කිසිම දැනුමක් අවශ්‍ය නැහැ කිව්වේ. ඔයාට කිසිම ස්කිල් එකක් අවශ්‍ය නැහැ කියන එක. එහෙම නැත්නම් ඔයාට වෙබ්සයිට් එකක account එකක්වත් හදන්න තේරෙන්නේ නැත්නම් මේ මෙතඩ්ස් 4 හරහා මුදල් earn කරන්න අපහසුයි. ඒ වගේම තමයි ඔයාට මේ මෙතඩ්ස් 4 හරහාම දවසට ඩොලර්ස් 100 200 වගේ ලොකු මුදලක් earn කරන්න බෑ. ඔයාට උඩරිම ඩොලර්ස් 5ත් 30ත් අතර වගේ මුදලක් තමයි මේ මෙතඩ්ස් 4 හරහාම earn කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයාට මේ මෙතඩ්ස් 4 හරහාම පටන් ගත්ත දවසේ ඉඳලා මුදල් earn කරන්න බෑ. ඔයාට ඒ සඳහා අඩුම සති දෙකක්වත් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාට ඒ විදිහට මහන්සි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ මෙතඩ්ස් හරහා මුදල් earn කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මහන්සි වෙලා හරියට ජොබ් එක කරන්න විතරයි. ඒ වගේම කියන්න ඕනේ ඔයාට මේ මෙතඩ්ස් 4 හරහා ඔයාගේ පළවෙනි ඩොලර්ස් 1000 earn කරගන්න මාස 2ත් 4ත් අතර වගේ කාලයක් යන්න පුළුවන්. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න බිගිනර් කෙනෙක් විදියට එන කෙනෙක් නම් ඔයාගේ ජර්නි එකට මේ මෙතඩ්ස් 4ත් ගොඩක් වැදගත් වෙයි. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවාද මේ මෙතඩ්ස් අපි කොහොමද මේ හරහා මුදල් earn කරන්න කියලා. පළවෙනි මෙතඩ් එක තමයි මයික්‍රෝ ජොබ්ස්. ඉතින් මේ මයික්‍රෝ ජොබ්ස් ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් අපිත් මේ මයික්‍රෝ ජොබ්ස් වෙබ්සයිට් ගැන වීඩියෝස් කිහිපයකම කතා කරලා තිබුණත් අදත් කතා කරන්න ප්‍රධානම හේතුව තමයි ඔයාට අන්තර්ජාලය හරහා මුදල් earn කරන ජර්නි එක පටන් ගන්න පුළුවන් හොඳම මෙතඩ් එක තමයි මේක. ඉතින් ඔයාට මේ මෙතඩ් එක හරහා ප්‍රූව් කරගන්න පුළුවන් ඔයාටත් අන්තර්ජාලය හරහා මුදල් earn කරන්න පුළුවන් කියලා. සරලවම කිව්වොත් මයික්‍රෝ ජොබ්ස් වලදී ඔයාට කරන්න තියෙන්නේ Facebook, Instagram, TikTok වගේ account follow කරන්න, website visit කරන්න, Telegram groups වලට join වෙන්න වගේ ඉතාම සරල දේවල්. නමුත් මේ මයික්‍රෝ ටාස්කින් හරහා ඔයාට දවසට විශාල මුදලක් earn කරන්න අමාරුයි. ඔයාට උඩරිම දවසට ඩොලර්ස් 1ත් ඩොලර්ස් 5ත් අතර වගේ මුදලක් තමයි මේ මෙතඩ් එක හරහා earn කරන්න පුළුවන් වෙන්නේ. ඔයාට Sprout Gigs, Micro Workers, Rapid Workers වගේ වෙබ්සයිට්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ මයික්‍රෝ ටාස්කින් හරහා මුදල් earn කරන්න. ඉතින් මේ හැම මෙතඩ් එකක් ගැනම සම්පූර්ණ වීඩියෝස් කිහිපයක්ම අපේ channel එකේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් මේ වීඩියෝස් බලලා කොහොමද account එකක් හදන්නේ, මේ වෙබ්සයිට් වල ටාස්ක් කරන්නේ කොහොමද සහ ඔයා earn කරන මුදල් බැංකුවටම ගන්න කොහොමද කියලා දැනගන්න. ඉතින් ඔයාගේ පළවෙනි ඩොලර්ස් 10න් ඩොලර්ස් 150ත් 200ක් අතර වගේ මුදලක් මේ මෙතඩ් එක හරහා මාස 3ක් වගේ ඇතුළත ඔයාට earn කරගන්න පුළුවන්. දෙවැනි එක තමයි install app and playing games. ලංකාවේ අය ගොඩක් දන්නේ නැති නමුත් ඔයාට සාර්ථකව මුදල් earn කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මේක. ඔයාට මේ සඳහා කිසිම මුදලක් ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මෙතනදී කරන්න තියෙන්නේ online survey complete කරන්න, games play කරන්න, apps install කරන්න වගේ දේවල්. ඉතින් ඔයාට මේ මෙතඩ් එකේදී මයික්‍රෝ ටාස්කින් වලට වඩා වැඩි මුදලක් earn කරන්න පුළුවන්. නමුත් මේ සඳහා ඔයාට වැඩිපුර මහන්සි වෙන්නත් සිද්ධ වෙනවා. ඔයාට මේ මෙතඩ් එක හරහා සාමාන්‍යයෙන් දවසට ඩොලර්ස් 5ත් ඩොලර්ස් 20ත් අතර වගේ මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් මේ survey complete කරලා games play කරලා මුදල් earn කරන්න පුළුවන් වෙබ්සයිට්ස් විශාල ප්‍රමාණයක් තිබුණත් ලංකාවට සපෝට් කරන්නේ ඊටාම සීමිත වෙබ්සයිට්ස් ප්‍රමාණයක් විතරයි. ඔයාට ප්‍රධාන වශයෙන් Pallpay, Honeygain, Cash Karma කියන platforms වල මේ games play කරලා සහ survey complete කරලා මුදල් earn කරන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් එක හරහා ඔයාගේ පළවෙනි ඩොලර්ස් 1000න් ඩොලර්ස් 200ක් 300ක් අතර වගේ මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක link එකක් අපි description එකේ දාලා තියන්නම්. තුන්වෙනි එක තමයි TikTok Plus affiliate. ඉතින් මේකත් ගොඩක් අය නොදන්න හැබැයි සීමිත පිරිසක් තාම විශාල මුදලක් earn කරන මෙතඩ් එකක්. ඉතින් අපි හැමෝම දන්නවා TikTok කියන්නේ ලෝකේ පුරාම ජනප්‍රිය වීඩියෝ platform එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් chance එකක් අරගෙන මුදල් earn කරන්න. ඉතින් ඒ කොහොමද කියලා අපි step by step බලමු. ඔයා මුලින්ම හොඳ niche එකක් select කරගෙන TikTok account එකක් create කරන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතනදී electronic item, vehicle modification, clothing වගේ ඕනම niche එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ Amazon Associate, eBay affiliate වගේ affiliate programs තියෙන online marketplace වල affiliate කෙනෙක් විදිහට register වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ TikTok niche එකට අදාළ products මේ website වලින් හොයාගන්න. ඉතින් ඔයා නිතරම බලන්න ඕනේ unique
යුනික් සහ මනුස්සයෙක්ට එකපාරක් දැක්කම ගන්න හිතන විදිහේ ප්‍රොඩක්ට්ස්. ඉතින් ගොඩක් මේ ප්‍රොඩක්ට්ස් වල ෆොටෝස් වලට අමතරව ඒ ප්‍රොඩක්ට්ස් වල වීඩියෝස් උත් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා ඒවා එඩිට් කරලා ඔයාලට පුළුවන් නම් ඉංග්‍රීසි වොයිස් එකකුත් දාලා TikTok platform එකට රීඅප්ලෝඩ් කරන්න. ඉතින් මෙතනදී අපි ඔයාලට ඉංග්‍රීසි වලින් වොයිස් ඕවර් කරන්න කිව්වේ. අපි මෙතනදී ටාගට් කරන්න ඕනි ලංකාවේ ඔඩියන්ස් එක නෙමෙයි. ලංකාවෙන් එළියේ ඉන්න යුරෝප් US වගේ ඔඩියන්ස් එක. ඉතින් ඔයා මේ විදිහ අලුත් ප්‍රොඩක්ට්ස් හොයාගෙන දිගින් දිගටම වීඩියෝස් අප්ලෝඩ් කරනකොට අනිවාර්යෙන්ම ඔයාගේ වීඩියෝස් එකක් දෙකක් හරි වෛරල් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ වෛරල් වෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා බලලා නැවත ඒ වීඩියෝස් ෆොටෝස්ම අප්ලෝඩ් කරලා හොඳ ඔඩියන්ස් එකක් හදාගන්න. ඔයා යම්කිසි ඔඩියන්ස් එකක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ ප්‍රොඩක්ට්ස් එක ඒවා පර්චේස් කරන්න ඔයාගේ ඇෆිලියේට් ලින්ක් එකත් ඇඩ් කරන්න. ඉතින් මේක ෆික්ස් ඉන්කම් එකක් නොවුනත් ඔයා මේක හරියට කරොත් අනිවාර්යයෙන්ම ඊටාම කෙටි කාලයක් ඇතුළත මේ මෙතඩ් එකෙන් විතරක් වුණත් පළවෙනි ඩොලර්ස් 1000ම earn කරන්න පුළුවන්. ඉතින් මේ TikTok Plus ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි එහෙම වුණොත් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා මොනවාද ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම්ස් කොහොමද මේ TikTok කරා හොඳ ඔඩියන්ස් එකක් හදාගන්නේ කියලා සම්පූර්ණ වීඩියෝ එකක්. හතරවෙනි සහ අන්තිම මෙතඩ් එක තමයි AirDrop. ඔයාලට ගොඩක් මහන්සි වෙන්නේ නැතුව මුදල් earn කරන්න පුළුවන්. හොඳ මෙතඩ් එකක් විදිහට මේ AirDrops හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ හරහා පහසුවෙන් මුදල් earn කරන්න පුළුවන් වුණත් මේකේ යම්කිසි රිස්ක් එකකුත් තියෙනවා. ඒ රිස්ක් එක මොකක්ද කියලා අපි අන්තිමට බලමු. හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ AirDrop එකක් කියන්නේ කියලා. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝටම ක්‍රිප්ටෝකරන්සි ගැන යම්කිසි අයිඩියා එකක් හරි ඇති කියලා. එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවාද කියලා හරි දන්නව ඇති කියලා. ඉතින් අලුතෙන් මේ ක්‍රිප්ටෝකරන්සි එක රිලීස් කරන්න කලින් ඒ කොයින්ස් වලින් යම්කිසි ප්‍රමාණයක් ටෝකන්ස් විදියට රිලීස් කරන ඒ කරන්සි එකේ මාකටිං සහ ප්‍රොමෝෂන්ස් වලට. ඒ මාකටිං වලට සහ ප්‍රොමෝෂන්ස් වලට නොමිලේ ලබා දෙන ටෝකන්ස් ප්‍රමාණය තමයි අපි සරලවම AirDrop එකක් කියලා හඳුන්වන්නේ. ඉතින් ඔයාලට මේ AirDrop ටෝකන්ස් ලබා ගන්න නම් පොඩි ටාස්ක් කම්ප්ලීට් කරන්න සිද්ධ වෙනවා. උදාහරණ විදියට ඒ රිලීස් කරන්න තියෙන කොයින් එකේ සෝෂල් මීඩියා accounts follow කරන්න, ඒ කොයින් එකේ Telegram groups වලට join වෙන්න, wallet address එක sign වෙන්න වගේම යාළුවන්ට මේ කොයින් එක refer කරන්න වගේ සරල දේවල් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ ටාස්ක් AirDrop එකෙන් drop එකට වෙනස් වුණත් AirDrop එකේදී කියලා තියෙනවා ඔයා මොන ටාස්ක්ද කම්ප්ලීට් කරන්න ඕනි කියලා. ඉතින් ඔයාට ඒ අදාළ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා අදාළ ටෝකන්ස් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොයින් එක Binance, KuCoin, Bybit වගේ එක්ස්චේන්ජ් එකකට රිලීස් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ ටෝකන්ස් ටික කන්වර්ට් කරලා මුදල් ලබා ගන්න. ඉතින් සමහර ටෝකන්ස් තියෙනවා මේ වගේ එක්ස්චේන්ජ් වලට ලීට වෙද්දි ඒ ටෝකන් වල වටිනාකම ඩොලර්ස් 200ක් 300ක් වුණත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් මේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඒවා ස්කෑම් සහ ෆේක් ප්‍රොජෙක්ට්ස්. ඉතින් ඔයා ඒ වගේ ෆේක් AirDrops කොච්චර කරත් ඔයාට මුදල් earn කරන්න බෑ. ඒ නිසා ඔයා AirDrop එකක් කරද්දි airdrop.io, CoinMarketCap AirDrop, airdropalerts.net වගේ සේෆ් සයිට් වලින් විතරක් ට්‍රැක් කරගන්න. ඉතින් ඔයාත් මේ AirDrops කරන්න කැමති නම් ඔයාට හොඳ AirDrops හොයාගන්න පුළුවන් groups කිහිපයකම links අපි description එකේ දාලා තියන්න. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ පළවෙනි ඩොලර්ස් 1000 earn කරන්න try කරන්න පුළුවන් හොඳම සහ පහසුම methods 4ක් ගැන. ඉතින් ඔයාට මේ එක method එකක හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඉතින් මේ methods හරහා ඔයාට ලොකු මුදලක් earn කරගන්න බැරි වුණා ඔයාගේ online money journey එක පටන් ගන්න මේ methods 4 ගොඩක් වැදගත් වෙයි. එහෙනම් අපි අදට ගිහින් එන්න මේ වගේ videos ඉස්සරහටත් බලන්න. දැන්ම අපිව subscribe කරලා තියාගන්න.